අද හොඳ දවසක්. උදේම මට වෙනදටත් එලාම් එකටත් කලින් හැරුණා. ඒ කියන්නේ මට අද හරි ලස්සන දවසක් වෙයි කියලා මම උදේ නැගිටිද්දිම මම හිතාගත්තා. ඒත් එක්කම මට හිතුණා අද විශේෂ දෙයක් නැහැ මට. හැබැයි අද දවසේ මම අද වීඩියෝ කරනවා. මගේ අද දවසේ මම මෙමරි එකක් විදිහට එකතු කරගන්නවා. මොකද උදේ ඉඳන් වෙච්ච දේවල් හරිම සුබ වුණා මට. හැමදාම එහෙම තමයි. හැබැයි මට අද හිතුණා නිකන් අමුතු එනර්ජි එකකින් මම අද නැගිට්ටේ. ඉතින් ඔය විදිහට මම උදේම 6:30 විතර වෙද්දි මම පාරට ඇවිල්ලා මේ විදිහට මම යන්න පටන් ගත්තා. මේ යන්නේ මම ඉස්කෝලේට. මගේ ඉස්කෝලේට තමයි මම මේ යන්නේ. ඉතින් මේ යන අතරමඟත් මේ වගේ චූටි වීඩියෝස් මම ගත්තා. ඊට පස්සේ මම ක්ලාස් එකට ආවා. ඇවිල්ලා උදේම ගාත කියලා උදේ ඉස්කෝලේ වැඩ පටන් ගන්න නෝමල් විදියට මම ස්ටාර්ට් කරා. මේ තියෙන්නේ අපේ බබාලට එක ගාත කියන වෙලාවේ මම පොඩි ක්ලිප් එකක් කරගත්තා. එයාලා දැන් ගාත කියනවා. බලන්නකො මගේ දරුවට කිව්වා උදේට එද්දී මේ මට මලක් ගේන අමතක කරන්නේ හැමදාම මල් ගේනවා. ඉතින් thank you පුතේවට ගොඩක් ආදරේ ඔයාලට. ඊට පස්සේ අද බර්ත්ඩේ එකකුත් තිබ්බ මගේ බබෙක්ගේ. ඒකත් සෙලිබ්‍රේට් කරලා ක්ලාස් එකේ වැඩ පටන් ගත්තා. ඊට පස්සේ අපි ක්ලාස් එකේ වැඩ කරා. එකමාර වුණාම ඉතින් යන්න ඕනනේ. මං පොඩි වැඩක් කර හිටියේ. ඒ අතරේ බෙල් එක ගැහුවා. ඊට පස්සේ මම බෑග් අරේන්ජ් කරගත්තා. බෑග් අරේන්ජ් කරගෙන මම මේ යන්න තමයි හදන්නේ. උදේට මට ට්‍රාන්ස්පෝර්ට් එක හම්බුනාට මම දවල්ට යන්නේ. ඒ කියන්නේ එකමාරට යන්නේ බස් එකේ. ඉතින් මේ යන්නේ බස් ස්ටෑන්ඩ් එකට යන ගමන් මේ බස් එකට නැග්ගා. බස් එක යන්න හදන්න මම යනකොටම අද වෙලාවට මේ බස් එක ඉස්සරහට ඇවිත් තිබුණ නැත්තම් මම ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා ඇතුලෙන් ගිහින් තමයි මම වාඩි වෙන්න ඕනේ. ෂීට්ස් තිබ්බා. මම පොඩි ඕඩර් එකක් මට හම්බුණා. මම මේ වගේ ෆ්ලවර්ස් කරනවා ගෙදර මේ පාර්ට් ටයිම් එකක් විදියට. ඉතින් මේ මට ඕඩර් එකක් හම්බුණා. ඒ ඕඩර් එකට තමයි මේ මල් 150ක් විතර මෙතන තියෙනවා. ඒක මෙන්න මේ විදියට තනි ෆ්ලවර් එක ගන්න පැක් කරන්න ඕන මම අද. ගොඩක් දුරට මල් ටික ගොඩක් හදලා ඉවරයි. මෙතන තියෙන ටිකක් විතරයි. මීට කලින් ඕඩර් එකක් මම දුන්නා. ඒක පිටුරු ටික තමයි මේ තියෙන්නේ. දවස් 2කට තමයි මම ඒක දුන්නේ. එයාට හදිස්සිය කියලා තියෙන ටික හරි දෙන්න කියලා. ඊට පස්සේ අතරතුරේ මම එකක් බීලා. මොකද මේ පැක් කරන එක ලොකු වැඩක්. හිමියට මංගනේ හරි මාසයි මේ වගේ ක්‍රාෆ්ටිං වැඩවලට. මේ තියෙනෙත් මං හදපු තවත් එකක්. ඊට පස්සේ රැට කෑවා. ඉතින් අද දවසේ මේක මෙහෙම තමයි මගේ දවස ගෙවුනේ. විශේෂ දෙයක් නැහැ. ඉතින් ඉස්සරහට මගේ විශේෂ දවස් මම මේ විදියට මගේ channel එකට අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මට මෙමරි එකක් විදියට